අයිබෝන් සීල දනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අපි දන්නවා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට සහ රජයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ඔවුන්ගේ සේවා කාලය අනුව නිකුත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ සැරේ විශේෂයෙන්ම 2026 අයවැය කතාවේදී ජනාධිපතිවරයා මේ පර්මිට් සම්බන්ධයෙන් මේ වාහන බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරා. ඉතින් ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකේදී විස්තර වශයෙන් කතා කරන්නේ. ඉතින් ජනාධිපතිවරයාගේ කතාවේදී මේ වාහන පර්මිට් සම්බන්ධයෙන් උපුටාගත්තු විශේෂ කරුණු 4ක් අපි මෙතනදී පෙන්වලා දෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ කතාවක් කියන්නේ අනිවාර්යයෙන්ම මේක සැලකිලියට භාජනය කළ යුතු කාරණයක්නේ. ඉතින් ඒක නිසා මේ කාරණා ගැන සවන් දෙන්න. මේකදී ජනාධිපතිවරයා කියනවා පර්මිට් ආයේ කාටවත් දෙන්නේ නැහැ. ඊළඟට ජනාධිපතිවරයා කියනවා පර්මිට් සංස්කෘතිය අපේ රටේ අනිවාර්යයෙන්ම නතර කරන්න ඕන. ඊළඟට මේ කතාවේදී ජනාධිපතිවරයා කියන්නේ මේ වෙද්දී පර්මිට් 20000ක් විතර නිකුත් කරලා තියෙනවා. ඉතින් මේවට මොකක්ද කරන්න ඕන කියන කාරණාව ඉදිරියේදී අධ්‍යයනය කරලා තීරණයක් ගන්නවා කියලා මේ කතාවේදී ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේම තමයි අවසානයේදී කිව්වේ දැනට පර්මිට් ගැන හිතන්නවත් එපා කියලා තමයි ජනාධිපතිවරයා මේ අයවැය කතාවේදී ප්‍රකාශ කරේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ පර්මිට් ගැන කියපු කතාවක්ද? නැහැ. එහෙම කතාවක් නෙමෙයි. එහෙමනම් මේ වෙද්දි නිකුත් කරලා තියෙන පර්මිට් 20000 ගැන කතා කරන්න ඕනේ නැහැනේ. විශේෂයෙන්ම මේ කතාව දිහා බලද්දි අපිට පේන්නේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් වගේම සාමාන්‍යයෙන් පර්මිට් එකක් හිමි රජයේ නිලධාරීනුත් ඉලක්ක කරලා තමයි මේ කතාව කරේ කියලා තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඒකෙදි පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ජනාධිපතිවරයා සහනයක් දුන්නා. ඒ තමයි පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ට අලුතෙන්ම කැබ් එකක් දෙනවා. මේ දූර කාලේ ඉවර වෙලා යද්දි නැවත වතාවක් මේ කැබ් එක රජයට බාර දෙන්න ඕන. එතකොට ඉවත් වෙලා ගිහිල්ලා ආයෙත් මන්ත්‍රී කෙනෙක් වෙලා එනවා නම් ආයෙත් මේ කැබ් එක ලබා දෙනවා කියලා ඔහු ප්‍රකාශ කරා. එතකොට අනිකුත් රජයේ නිලධාරීන්ට මේ පර්මිට් එකක් හිමි වාහන බලපත්‍රයක් හිමි අනිකුත් රජයේ නිලධාරීන්ට මොකද වෙන්නේ? මේ අය ගැන ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෙතනදී ප්‍රකාශ කරේ මේ පර්මිට් සංස්කෘතිය ලංකාවේ ඉවර කරන්න ඕන කියන කාරණාව විතරයි. ඉතින් විශේෂයෙන්ම මේ වෙද්දි පර්මිට් නිකුත් කරන එක නතර කරලා නැහැ. මේක නතර කරන්න කියලා එහෙම ගැසට් එකක් ගහලා නැහැ. නමුත් ජනාධිපතිවරයා කරපු කතාවක් කියන්නේ මේක නිල නොලත් කතාවක් වෙන්න බෑනේ. විශේෂයෙන්ම අයවැය කතාවේදී. ඉතින් ඒක නිසා මේක අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන කතාවක්. ඉතින් විශේෂයෙන්ම අපෙත් යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා මේ අයවැයෙන් පස්සෙවත් යම්කිසි පිරිසකට හරි මේ පර්මිට් පාවිච්චි කරලා ලංකාවට වාහනයක් ආනයනය කරන්න ලැබෙයි කියන කාරණාවයි. නමුත් අපි හිතපු දේ නෙවෙයි මේකෙදි සිද්ධ වුණේ. සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වුණේ. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ පර්මිට්ස් මේ වෙද්දි අරන් තියෙන 20000ක් විතර ඉන්නවනේ. මේ අයටත් සාධාරණයක් වෙන්න ඕන. ඒ වගේම තමයි ඉදිරියේදී තමන්ගේ දූර කාලය අනුව පර්මිට් එකක් එහෙම නැත්නම් වාහන බලපත්‍රයක් ගන්න බලාගෙන ඉන්න අයටත් මේකේ සාධාරණයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් සාරාංශයක් විදිහට අපිට කියන්න තියෙන්නේ මේ වෙද්දි පිට රටින් අපිට පර්මිට් එකක් පාවිච්චි කරලා වාහනයක් ආනයනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් මේ වෙද්දි නිකුත් කරලා තියෙන පර්මිට්ස් වලට ජනාධිපතිවරයා ප්‍රකාශ කරා ඉදිරියේදී තීරණයක් ගන්නවා කියලා. ඉතින් අපි බලාගෙන ඉමු මොකද්ද මේ තීරණය කියලා. ඉතින් ඔහුගේ කතාවට අනුව අපිට තේරිච්ච දේ තමයි ඉදිරියේදී මේ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන පර්මිට් එකත් නැති වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු රජය විසින් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මේ සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ තීරණය සම්බන්ධයෙන්? ඔයාලගේ අදහසත් මම කැමතියි දැනගන්න. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. වීඩියෝ අවසන් කරන කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා notification all press කරලා තියාගන්න කියලා සීල දෙනාටම ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපේ මේ channel එක හරහා ඔටෝමොබයිල් සම්බන්ධයෙන් වීඩියෝ රාශියක් අරගෙන අවිල්ලා තියෙනවා. මේ වීඩියෝස් ටිකත් නරඹන්න කියලා ආරාධනය කරන ගමන් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙනකන් සීල දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.